තවත් පොඩි ආතල් ගණක් තියෙනවා. එතකොට මෙන්න මේ කෝණයේ අංශක 120ක් කියලා කියනවා අපිට x හොයන්න කියලා කියනවා. මෙතන කේන්ද්‍රය. එතකොට මේක අපිට දැක්ක ගමන් පේනවා මේක විශේෂිත වූ චතුරස්‍රයක්. හේතුව තමයි මේකේ කේන්ද්‍ර හතරම තියෙන්නේ වෘත්තය මත. ඒ කියලා කියන්නේ මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රය වල ක්‍රමයක් අපිට මේක දැක්ක ගමන් මතක් වෙනවා. සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන එක. එතකොට ඒ කියලා කියන්නේ මෙතන b කෝණය අපිට ගන්න පුළුවන් පරිපූර්ණකයි කියලා කියන්නේ මේ දෙක එකතු අංශක 180ක් වෙන්න ඕනේ. මේක අපිට කෙලින්ම ගන්න පුළුවන් 60ක් කියලා. එතකොට දැන් ගාන ඉස්සරහට යනකොට අපිට තවත් මේක විසඳ ගන්න තොරතුරු මදි. එතකොට මෙන්න මෙතන අපිට පේනවා AB කියලා කියන්නේ ජායක්. මෙන්න මේ දෙක කේන්ද්‍රය හරහා යන්නේ. ඒ නිසා මේ දෙක ජායක් කියලා ගන්න පුළුවන්. එතකොට මේ ජාය සම්බන්ධ මේ තවත් අපිට මතක් වෙන්න ඕනේ මෙතන ක්‍රමයක්. ඒ තමයි වෘත්තයක කේන්ද්‍රය ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන රේඛාව ජායට ලම්බකයි කියන එක. ඒ කියන්නේ වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන රේඛාව. මේ තියෙන වෘත්තයක කේන්ද්‍රය තුරු ජාය මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ලම්බකයි. ලම්බකයි කිව්ව ගමන් අපිට මෙන්න මේක අංශක 90යි කියලා ගන්න පුළුවන්. දැන් ඔන්න අපිට x ලාගේ කෙලින්ම ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 180 සමානයි x ධන 90 ධන 60ක් කියලා. එතකොට ඩිරෙක්ට්ම අපිට x ලාගේ ගන්න පුළුවන් අංශක 30යි කියලා.